හායි මම අදාලට අරගෙනාවේ ලොකු පොඩි අපි හැමෝම කන්න කැමති රස්සම රස්ස පීත්ස එකක් හදාගන්න කොහොමද කියලා. අපි මුලින්ම පීත්ස එකේ ඩෝ එක හදාගෙන ඉන්න ඕන. ඒක නිසා මුලින්ම ඊස්ට් එක ඇක්ටිව් කරගන්න සීනි හැඳි දෙකක් එකතු කරලා ඒකටම ඊස්ට් තේ හැඳි දෙකක් එකතු කරලා ඒකට උණු වතුර දාන්න. උණු වතුර ටික එකතු කරගත්තට පස්සේ ඔක්කොම ටික හොඳට මික්ස් වෙනකන් මේ විදිහට කාලම් කරලා පියනකින් වහලා ඊස්ට් ටික ඇක්ටිව් වෙනකන් පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි පීත්ස එකේ ඩෝ එක හදාගන්න ඕන. මම මෙතන අද ලොකු පීත්ස දෙකක් හදනවා. මම මෙතන එකතු කරලා තියෙන්නේ ලොකු පීත්ස දෙකකට අවශ්‍ය කරන ප්‍රමාණයන්. මම මෙතනදී පාන්පිටි ග්‍රෑම් 500කට ලුණු එකතු කරගත්ත. රසායනික ලුණු එකතු කරගන්න මම නම් එකතු කරගත්තේ තේ හැන්දක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ අපි ඇක්ටිව් වුණු ඊස්ට් ටික මේකට එකතු කරගන්න ඕන. ඔයාලා මේ වෙලාවේ අනිවාර්යයෙන්ම බලන්න ඊස්ට් ටික ඇක්ටිව් වෙලාද කියලා. මොකද ඊස්ට් එකේ උඩ පෙන වගේ හැදලා තියෙනවා නම් තමයි ඒක ඇක්ටිව් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ විදියට පීට්සා ඩෝ එක හොඳට අතින් අනා ගන්න. මේ වෙලාවේ ඔයාලට තියෙනවා නම් ඔලිව් ඔයිල් එකතු කරගන්න. මම නම් මේ වෙලාවේ නිකන් සාමාන්‍ය පොල් තෙල් එකතු කරගෙන තමයි මේ අපේ පීට්සා ඩෝ එක හොඳට අනාගත්තේ. මේ විදියට විනාඩි 10ක් විතර පීට්සා ඩෝ එක අතේ නොඇලෙන ගානට හොඳට අනා ගන්න. විනාඩි 10කට විතර පස්සේ මෙන්න මේ වගේ හොඳට ඉඩ තියෙන ලොකු භාජනයක් අරගෙන ඒකට ඔලිව් ඔයිල් හරි පොල් තෙල් හරි ටිකක් දාලා මෙන්න මේ විදියට පීට්සා ඩෝ එක හදාගෙන හොඳට පිපෙන්න දෙන්න ඕන. මෙන්න මේ විදියට ඔලිව් ඔයිල් හරි කොකනට් ඔයිල් හරි පීට්සා ඩෝ එක උඩත් ගාගෙන කිචන් ටවල් එකකින් මේක වහලා ඩෝ එක පිපෙනකන් තියන්න දෙන්න ඕන. දැන් අපි වයිට් සෝස් එක හදාගමු. මේකට ඇස්ට්‍රා හරි බටර් හරි තේ හැඳි දෙකක් එකතු කරලා ඒ හා සමානව පාන් පිටි එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඔයාලා ගෙදර තියෙනවා නම් ෆ්‍රෙෂ් මිල්ක් හරි එහෙම නැත්නම් කීරි පිටි හරි මෙන්න මේ විදිහට කෝප් එකකින් භාගයක් විතර එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ රසායනික ලුණු එකතු කරගන්න. ඔයාලට කැමති නම් ගම්මිරිස්සුරත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ සෝස් එක ටිකක් මෙන්න මේ වගේ ඝන වීගෙන එද්දී අපි ලිප් ඔෆ් කරගෙන මේක බා ගන්නවා. පැය එකමාරකට දෙකකට විතර පස්සේ මගේ පීට්සා ඩෝ එක මෙන්න මේ විදිහට හොඳට පිපිලා තිබුණා. ඊට පස්සේ අපි පීට්සා ඩෝ එක මෙන්න මේ විදිහට පොඩ්ඩක් අතින් අනාගෙන අපි පීට්සා එක හදාගන්න ට්‍රේ එක ලෑස්ති කරගන්න ඕන. මෙන්න මේ විදිහට බටර් හරි ඇස්ට්‍රා හරි ටිකක් අපි පීට්සා එක හදාගන්න ට්‍රේ එකේ හොඳට ගා ගන්න ඕන. අද මගේ පීට්සා එකට මම චිකන් එකතු කරගන්නවා ටොපින් එකක් විදියට. ඒක නිසා චිකන් ටිකට සෝයා සෝස් ටිකක් දාලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් සීසන් කරගෙන පැත්තකින් තියාගන්නවා. දැන් පීට්සා සෝස් එක හදාගන්න ටොමැටෝ සෝස් එකට කෑලි මිරිස් ටිකක් එකතු කරගෙන මම මේ වෙලාවේ සෝස් එක හදාගන්නවා. ඔයාලගේ ඔරිගානෝ තියෙනවා නම් මේ වෙලාවේ එකතු කරගන්න. මම නම් පීට්සා එකේ ටොපින් විදියට ගත්තේ තක්කාලි, මාළු මිරිස් සහ ලොකු ලුණු ගෙඩියක් පොඩියට කපාගෙන කලින් සීසන් කරගත්ත චිකන් ටිකත් මේ විදියට මම බැදලා ගෙනාවා. දැන් අපේ පීට්සා ඩෝ එක මේ විදියට පීට්සා එක හදාගන්න ට්‍රේ එකට දාලා අත් දෙකෙන්ම හොඳට ට්‍රේ එකේ තුනී කරගන්න. මෙන්න මේ විදියට පීට්සා එක වටේ දාරේ ඇඟිලි වලින් මෙන්න මේ විදියට ලස්සනට හදාගන්න ඕන. මේ වෙලාවේ ඔයාගේ oven එකත් සෙල්සියස් අංශක 225ට විනාඩි 10ක් විතර ප්‍රීහීට් වෙන්න දාන්න. දැන් අපි ගෑරුප්පකින් මෙන්න මේ විදියට පීට්සා එක ඇතුලේ තියෙන වාල් බබල් ටික අයින් කරගමු. මම මේ වෙලාවේ පීට්සා එකේ වටේ දාරේ මේ විදියට බටර් ටිකක් ගාගත්තා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් ගා ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ විදියට පීට්සා සෝස් එක පීට්සා එකට එකතු කරගෙන මෙන්න මේ විදියට හොඳට පීට්සා එකේ හැම තැනටම යන විදියට ගා ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත වයිට් සෝස් එක එකතු කරගන්නවා. මේක වයිට් සෝස් එක ඇත්තටම චීස් රසම තමයි. ඔයාලට චීස් නැත්නම් මෙන්න මේ වයිට් සෝස් එක හදලා පීට්සා එකට එකතු කරගන්න. දැන් ඔයාලා මේ පීට්සා එකේ ටොපින්ස් වලට දාන ඕනම දෙයක් මේ වෙලාවේ පීට්සා එකට එකතු කරගන්න. මම නම් මේ වෙලාවේ මාළු මිරිස්, තක්කාලි, ලුණු මේ එකතු කරගත්තා. ඔයාලට මේ වෙලාවේ ඕනම මීට් අයිටම් එකක් හරි චීස් හරි මේ පීට්සා එක උඩින් එකතු කරගන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ අපි හදාගත්ත වයිට් සෝස් එකෙන් ටිකක් එකතු කරගෙන අපි මුලදිම සෙල්සියස් අංශක 225ට ප්‍රීහීට් වෙන්න දාපු oven එකෙන් අපේ පීට්සා එක දාගන්නවා.
අපි සාමාන්‍යයෙන් විනාඩි 10ක් 12ක් වගේ තමයි පිට්සා එක oven එකේ තියාගන්නේ. මේ තියෙන්නේ විනාඩි 12කට විතර පස්සේ මගේ පිට්සා එක. මේ පිට්සා එක හරියම රසයි. ඔයාලත් ලොකු ගණන් දීලා කඩෙන් පිට්සා ගන්න නැතුව මේ විදියට ගෙදරම හදලා බලන්න. මේ වගේ තවත් රස රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.